හෙලෝ ආයිබෝවන්. අද අපි දෙන්න බලංගොඩ ඉඳලා හැටන් පාරෙන් ශ්‍රීපාදේ කරුණා කරන්න යන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ ගමන යන්න බලංගොඩ ඉඳලා බදුල්ල පාර කිලෝමීටර් 4ක් විතර ගියාම අපිට හම් වෙනවා ඇල්ලෑරාව හන්දිය. මෙතනින් වමට හැරිලා තමයි අපි හැටන් පාරට යන්න ඕනේ. ඉතින් ඔන්න අපිට ඉස්සරහින් හම් වෙනවා ඇල්ලෑරාව හන්දිය. ඔන්න ඉතින් අපි වම් අත පැත්තට හැරිලා හැටන් පාරේ ගමන් කරන ගමන් ඉන්නේ. ඉතින් මේ බලංගොඩ හැටන් පාර කියන්නේ ස්වභාව සෞන්දර්යයෙන් ලස්සන වුණ මාරම ලස්සන යන්න මොනි පාරක්. ඔයාලත් අනිවාර්යෙන් එක පාරක් හරි මේ පාරේ ගිහිල්ලා බලන්න. ඉස්සර නම් මේ හරිම ලස්සනයි. වටේ තිබ්බ ගස් ටික සේරම දැන් නම් කපලා සේරම විනාශ කරලා දාලා තියෙන්නේ. දැන් නම් මේ හරි ලස්සන ඇත්තෙම නෑ වගේ. ඉතින් මේ බලංගොඩ හැටන් පාර වැටලා තියෙන්නේ කියන වෙරි තරම් ලස්සන භගවන්තලාව කුටිය කළ තේවතු යායමැදි. ඉතින් ඔයාලත් අපිත් එක්ක මේ ලස්සන බලාගෙන යන්න ඉස්සරහට. ඉතින් ඔන්න අපි දෙන්න දැන් හැටන් වලින් බැහැලා මස්කෙලිය බස් එකකට නැගලා ඉන්නේ. ඉස්සර නම් හැටන් වලින් ඉඳලා නල්ලතන්නියට එනකම් බස් තිබ්බා. ඒත් මේ දවස්වල කෝච්චි වැඩ නැති හින්දා හැටන් වලින් ඉඳලා නල්ලතන්නියට බස් නැහැ. ඉතින් හැටන් වලින් ඉඳලා මස්කෙලිය එනකම් අපි මේ බස් එකේ ගිහිල්ලා මස්කෙලියෙන් බැහැලා ආපහු නල්ලතන්නියේ බස් එකේ යන්න ඕනේ. හැටන් මස්කෙලිය පාර යනකොට ඔය පහලින් පේන වැව තමයි කාසල් රී ජලාශය. ඉතින් මේ හරිය වචනෙන් කියන්න බැරි තරම් හරිම ලස්සන වටපිටාව පරිසරයක් තියෙන හරියක්. ඔයාලත් පුද්ගලික වාහනයක යනවා නම් මේ හරිය නවත්තලා අනිවාර්යයෙන් මේ සුන්දරත්වය විඳින්න අමතක කරන්න එපා. ඉතින් අපි ඔන්න මස්කෙලියේ ඉඳලා නල්ලතනිය බස් එක වෙලා නල්ලතනියෙන් බැහැලා ඉන්නේ. අපි දැන් හිමීට දවල්ට කාලා ලෑස්ති වෙලා ශ්‍රීපාදේ කරුණා කරන්න 6ට විතර කරුණා කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔය පේන්නේ ඇතින් ශ්‍රීපාදේ. ඔන්න ඉතින් අපි දෙන්න හවස 6:00 විතර නල්ලතන්නියේ ඉඳලා ශ්‍රීපාදේ කරුණා කරන්න යන්න පිටත් වෙන්නයි හැදුවේ. ඉතින් අපිත් එක්ක ඉස්සරහට බලාගෙන යන්නකො වීඩියෝ එකේ. ඉතින් අපි කල්පනා කරේ රැයට අපිට වීඩියෝ එක ගේන ප්‍රමාණවත් ලයිට් එකක් නැති නිසා අපි හෙට උදේ ඉඳලා පල්ලෙහාට බහින වෙලේ ඉඳලා ලස්සන වීඩියෝ ටිකක් ඔයාලට ඉස්සරහට ගේන්න. එතකන් උඩමළු විස්තරය බලන්නකෝ. සුර රද සමන් සමගින් සුරා ගන එවර පැහැනද මදාරා පර සතු මල් පතර කරපුද වඳින රැඳී මුනි සිරි පාතඹර සකිසඳ පෙනේ සම නොලගිර නැගෙන හිර උදේ 5:45 වෙලාව අපි ඉරසේවේ බලන්නයි ලෑස්ති. වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳින් හිත්වල සුවයයි පිනෙන් මවා පිනෙන්නේ බුදු හිමි පාමුලයි දිනින් හෙටත් රැකගනුමැයි සමනොල මහසෑයයි ඉරන් පවා වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳින් හිත්වල සුවයයි පිනෙන් මවා පෙනෙන්නේ බුදු හිමි පා
මුලයි දිනෙන් හෙටත් රැක ගනුමයි සමනුල මහසෑය හැටන් පාරෙන් ශ්‍රීපාදය වඳින්න බැරි දහපු අයට උත්තරේ ඉස්සරහා වීඩියෝ ටිකෙන් බලාගෙන ඉන්නකො. ඇහැල ගනුව ගාව ගිහින් තියෙන මේ නායට ඇත්තරම් පඩිපෙල් ටිකක් කැඩිලා ටිකක් ලොකු නායක් ගිහින් තියෙන නායක් කිව්වට පස්සෝදාගේ හැමකුත් නෙමෙයි. ඉස්සර ආපු අය පොලිතීන් ප්ලාස්ටික් බෝතල් අරව මේවා හැමදේම පරිසරයට එකතු කරලා ඒව සෝදගෙන ගිහිල්ලා තියෙන්නේ. අපි එනකොට නම් ආමිකේ කොල්ල බැහැලා පඩිපෙල් ටික හදන ගමන් අන්තිම අදීරේ වගේ තමයි තිබ්බේ. මේ වෙනකොට නම් ඒ ටික හදලා ඉවර ඇති. ඔය ඇතින් පේන්නේ නල්ලතන්නේ වාහන පාක් එකට උඩ කන්ද නාය ගිය ටික. ඒක නම් ටිකක් ලොකු නායක්. ජනවාරි දෙසැම්බර් කියන්නේ නම් සිරිපාදේට මාර විදිහට හීතල මාසයක්. අපි දෙන්න මේ හීතලේ හරි බඩගින්නේ. හිමීට හැරමිටි බාන පොලිසිය ගාවින් පල්ලෙහාට බහින ගමන් තමයි ඉන්නේ. හරිම බඩගිනි. රතු අම්බලම ගාවට ගිහිල්ලා මොන හරි කනවා කියලා හිතාගෙන අපි ඉතින් හිමීට පල්ලෙහාට බහින ගමන් ඉන්නේ. හෙමින් ඉදිකටු පානට නම් ආවා. ඉදිකටු පාන කියන්නේ ඉස්සර ඉඳලම ආපු චාරිත්‍රයක් මෙතනදි කරනවා. කෝඩුවයි මෙතන ඉදිකට්ටක නූලක් පටලවලා ඔය පඩිපෙළ දිගේ ඔය පේන විදියට උඩට ඇදගෙන යනවා. ඉතින් මගේ එනකොට අපි දෙන්නට බඩගිනි සීතලයි නිසා හෙමීට මහන්සියෙන්නත් එක්ක පඩිපෙළේ අයිනකින් වාඩි වුණා. එතකොට තමයි මතක් වුණේ ඊරෑ කන්න කෙනිච්ච ඉඟුරු බිස්කට් එක බෑග් එකේ නේද කියලා. ඉතින් අපි දෙන්නත් එක්ක පඩිපෙළ අයිනක ඉඳගෙන බිස්කට් එක කන ගමන් පොඩ්ඩක් මහන්සි අරින ගමන් ඉන්නේ. Paham?
ඔන්න ඉතින් රතු අම්බලම ඉස්සරහ කඩේට ආවා. උදේට අපි කන්න ගත්තේ කොත්තුමී දෙකක්. උණුවෙන් කද්දී සීතල ගතිය නම් අඩු වෙලා ගියා. දැන් නම් සීතල මේ වෙලාවට සීතල ගතිය ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් උදේ කෑමට අපි අද කන්නේ කොත්තුමී තමයි. ඔන්න ඉතින් උදේට කාලා අපි දෙන්න ආයෙත් පල්ලෙහාට බහින්න පටන් ගත්තා. මේ හරියට තමයි සිරිපාදේ ලස්සනටම පේන්නේ. මං සිරිපාදේ බලන්න ආසම තැනක් තමයි මෙතන. මෙතන මාරම ලස්සන විදිහට සිරිපාදේ පේන්නේ. මේ පිටිපස්සෙන් පේන්නේ සිරිපාදේ. ඉතින් අපි හෙමින් ඔන්න සීතකංගුල ගාවට ඇවිත් ඉන්නේ. ඉස්සරහින් අපිට සීතකංගුල හම්බෙන්නේ. ඉතින් සිරිපාදේ හැමෝම මෙතන සීතකංගුලට ඇවිල්ලා මෙතනදී තමයි දෙහි කහ ගාලා නාලා පිරිසිදු වෙලා සිරිපාදේ කරුණා කරන්න පටන් ගන්න. ඔතන සීතකංගුලට උඩින් තියෙන පොඩි දේවාලයකුත් සමන් දේවාලයකුත්. ඔතන පඳුරක් ගැට ගහලා සමන් දෙවියන්ට ගියා හිටලා තමයි ඉස්සරින්දම ජනතාව සිරිපාදේ කරුණා කරන්න යන්නේ. කොඩුයි දඬු කොඩුයි සීත ගඟුලේ නාලා හිමේ නගින්නට සැරසිති පිරුවෙට ඇඟ දාලා හිමේ නගින්නට සැරසිති පිරුවෙට ඇඟ දාලා. ඉතින් ඔන්න අපේ ගමනේ අන්තිම හරියට ළඟා වෙලා ඉන්නේ අපි දෙන්න. ඩිංගම් මහන්සි හරින්න අපි පොඩ්ඩක් මග නැවතිලා වට පිටාව බැලුවා. මේ හරියට මාර ලස්සනට සප්ත කන්‍යා කන්ද යකා ඇඬු වැල්ල යකා ඇඬු උගල හරි ලස්සනට පේනවා. ඉතින් ඔන්න අපි ගමනේ අවසානයට නල්ලදන්නේට ඇවිත් ඉන්නේ. දැන් ඉතින් අපි උදේට මොන හරි කාලා බස් එකට නැගලා ආපහු ගෙදර එන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අපි ඉස්සරහට තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙමු. මෙතනින් නවතින්න. ඔයාලා හැමෝටම ඉස්සරහට